මේ තමයි වත්තෙන් ගලවගත්ත මේෙන් ගලවගත්ත එළවලු රාම් ලස්සනයි නේද? කිසිම පොහොරක් ගහලා නැහැ. තියෙන්නේ ස්වාභාවික විදිහට හදලා කොම්පෝස්ට් වලින් හදපු ඒවා. ඔයාලටත් පුළුවන් වත්තක මේ වගේ වගාවක් කරලා ලස්සනට ගෙදර කන්න එළවලු ටිකක් හදාගන්න. මේ තියෙන්නේ ලස්සනට හැදිච්ච එළවලු මේ ගෝවා. මේ වගේ හදාගත්තාම ගෙදර කෑමට කොච්චර වටිනවද? මේ තියෙන්නේ මිරිස්. ඔයාලත් ගෙදර වත්තේ මේ වගේ පොඩියට වගාවක් කරගන්න.